2026 ජනවාරි මාසයේදී ලෝක ඉතිහාසයේ රහසිගතම ලියකියවිලි මිලියන ගණනක් ප්‍රසිද්ධියට පත්වෙද්දී මුළු ලෝකයම බලා සිටියේ කුතුහලයෙන්. බිල් ගේට්ස්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩ්‍රු කුමාරයා වැනි ප්‍රබලයන්ගේ නම් ලෝක පුවත් සිරස්තලවල පිරී ගියා. ඒ අතරම ලංකාවේ WhatsApp groups සහ Facebook කරහා තවත් ලිපියක් වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමත් මෙම එප්ස්ටයින් ලයිස්තුවේ ඇති බවට පැතිරෙන කතාව. මේක ලංකා දේශපාලනයේ සුවිසල්ම හෙළිදරව්වක්ද? නැත්නම් ඉතා සූක්ෂමව නිර්මාණය කරපු ප්‍රෝඩාවක්ද? අද ෆැක්ට් ෆයිල්ස් තුලින් අපි සත්‍ය සහ මිත්‍යාව වෙන්කර හඳුනාගමු. මුලින්ම අපි මේ ලිපිගොනු ගැන හරියටම දැනගෙන ඉමු. එප්ස්ටයින් ලයිස්තුව කියන්නේ එක කොලේක ලියපු නම් ලයිස්තුවක් නෙවෙයි. 2026 එප්ස්ටයින් ලිපිගොනුවල විනිවිදභාවය පිළිබඳ පනත EFTA යටතේ නිකුත්ුනේ FBI වාර්තා එප්ස්ටයින්ගේ පෞද්ගලික ජෙට් යානයේ ගිය අයගේ ලයිස්තු සහ පෞද්ගලික ඊමේල් පණිවිඩ මිලියන ගණනක එකතුවක්. ඔව්, මේ ලිපිගොනු ඇත්ත. මේකේ ලෝකයේ ප්‍රකෝටිපතියන්ගේ නම් තියෙනවා කියන එකත් ඇත්ත. හැබැයි මේ ලිපිගොනු ප්‍රමාණය විශාල නිසා ඒ වගේ සමහර කොටස් විකෘති කරලා නොඑක් අරමුණු වලට පාවිච්චි කරන්න සමහරුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් අපි බලමු මහින්ද රාජපක්ෂ මේ ලයිස්තුවේ ඉන්නවද කියලා. අපි ඔබ වෙනුවෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නිල දත්ත පද්ධතිය වගේම AP, Reuters සහ Guardian වැනි ලෝක ප්‍රකට පුවත් ආයතන නිකුත් කළ වාර්තා පරීක්ෂා කරලා බැලුවා. ප්‍රතිඵලය මොකක්ද? ශ්‍රී ලංකාව 188කට කිට්ටු වතාවක් ඒ වගේ සඳහන් වෙලා තිනවා. ඒ අපරාධවලට එහෙම නෙවෙයි. ඒ ලිපිගොනුවල ඉන්න අය ලංකාවට නොයෙකුත් සංචාරවලට ආගිය විස්තර තමයි තියෙන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ එම පවුලේ කිසිදු සමාජිකයෙකුගේ නමක් නිල එප්ස්ටයින් ගුණ තුලේ කොහෙවත් සටහන් වෙලා නැහැ. එහෙනම් ඔයා දැක්ක ඒ ලයිස්තුව මොකක්ද? මේක කන්ටෙක්ස්චුවල් පැඩිං කියලා හඳුන්වන සයිබර් වංචාවක්. ඕන් කරන්නේ බිල් ක්ලින්ටන්, බිල් ගේට්ස් වැනි සැබෑ නම් අඩංගු ලයිස්තුවක් අරගෙන ඒක යටින් වෙනත් දේශපාලනඥයෙකුගේ නමක් ටයිප් කරන එකයි. මිනිස්සු මේක විශ්වාස කරලා ෂෙයා කරයි කියලා ඕන් හිතනවා. ඕන් කරන්නේ ලෝක මට්ටමේ ආందోලනාත්මක පුවතක් පාවිච්චි කරලා Tamanගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න එක. අපි බලමු ඇත්තටම මේ වාර්තාවල අපේ කලාපයෙන් සඳහන් වෙන්නේ කවුද කියලා. නරේන්ද්‍ර මෝඩි 2017 වසරේ ඉන්දියානු අගමැතිවරයාගේ ඊශ්‍රායෙල් සංචාරය ගැන එප්ස්ටයින් යවූ ඊමේල් එකක ඔහුගේ නම සඳහන් වෙනවා. හැබැයි කිසිදු වැරදි ක්‍රියාවක් ගැන ඒකේ නෑ. මීරා නායර් ප්‍රකට ඉන්දීය සිනමාකාරණියෙකුගේ නම උත්සවයකට සහභාගී වූ අයගේ ලයිස්ටුවෙක් තිබුණා. එහෙනම් නිගමනය වෙන්නේ එප්ස්ටයින් සිද්ධියට මහින්ද රාජපක්ෂගේ කිසිදු සම්බන්ධයක් නැහැ කියන එකයි. ඒක එහෙම වුණාට මහින්ද කිසි ලෙසකත් නිවැරදි කරුවෙක් නම් නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ Tamanගේ පවුල වෙනුවෙන් රටේ සම්පත් හූරාගෙන කෑපු පාලකයෙක්. හැබැයි අපි විවේචනය කළ යුත්තේ සාක්ෂි ඇතුව. මහින්දගේ නම එප්ස්ටයින් ලයිස්තුවේ නැති වුණාට ඔහුට සම්බන්ධ පවුලේ සමාජිකයන්ගේ නම් පැන්ඩෝරා පේපර්ස් වල නිල වශයෙන්ම තිබුණා. ඩොලර් මිලියනක කළු සල්ලි විදේශන්හි සංගවපු හැටි, ලන්ඩන් සහ සිඩ්නී වල මාලිගා ගත්ත හැටි ඒකේ සාක්ෂි ඇතුව තියෙනවා. මීට පස්සේ මෙන්න මෙහෙම ලීක් වුණු ලයිස්තුවක් දැක්කොත් මේ දේවල් තුන බලන්න. 1. මේක නෝට් ඇප් එකක හෝ වර්ඩ් ඩොක් එකක ගහපු එකක්ද? නිල අධිකරණ ලේඛනවල මුද්‍රා, නඩු අංක සහ නිල ලාංඡන තියෙනවා. විශ්වාසදායක පුවත් සේවයක මේක තියෙනවද? BBC හෝ අල් ජසීරා වැනි ආයතනයක මේ පුවත නැත්නම් ඒක බොහෝ විට බොරුවක් වෙන්න පුළුවන්. මේකේ දේශපාලන වාසියක් තියෙනවද? ලෝක මට්ටමේ ලයිස්තුවක හදිස්සියෙම ඔබේ රටේ දේශපාලනඥයෝ 10ක් 15කගේ නම් තියෙනවා නම් කවුරු හරි ඔබව රවටනවා. ඉතින් එප්ස්ටයින්ගේ නම බොරුවට පාවිච්චි කරන එකෙන් වෙන්නේ මේ සැබෑ හොරකම් යටපත් වෙන එක. රාජපක්ෂලාට අපි පස්සේ බොරුවට එළවනවා කියලා සාධාරණීකරණය වෙන්න අවස්ථාවක් ඒකින් ලැබෙනවා.
අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ එප්ස්ටයින් ගොනුවල නෑ. ඒක සහතිකයි. හැබැයි ඔහු මේ රටේ සම්පත් හූරාගෙන කෑපු පාලකයෙක් කියන එකත් ඒ වගේම සහතිකයි. ඩිජිටල් මඩවලට අහුවෙන්නේ නැතුව සැබෑ දූෂණයට එරෙහිව හඬ නගන්න අපි පුරුදු වෙමු. මේ වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස කමෙන්ට් කරන්න. සත්‍ය විමර්ශනය කරන්න ෆැක්ට් ෆයිල්ස් වෙත එකතු වෙන්න. channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.